ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස කරවල බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. හැබැයි මේක කරවල බැදුමක් නෙමෙයි. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. කරවල නෙමෙයි මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ. අපි බලමු කරවල නැතුව කරවල බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම කරවල හොයාගන්න බැරි විදේශගත වෙලා ඉන්න අයට මේක ගොඩාක් වටී කියලා මං හිතනවා. මම මෙතන හොඳට හොදලා පිරිසිදු කරගනිපු ලොකු සාලියෝ කිලෝ එකක් අරගෙන තියෙනවා. මම මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි 2යි, ලුණු කුඩු තේ හැඳි 1යි, ලුණු තමන්ගේ රස අනුව දාගන්න පුළුවන්. කහ කුඩු තේ හැඳි භාගයයි දාලා මේක හොඳට අනා ගන්නවා. ඒ කියන්නේ මාළු වල හොඳට තැවරෙන විදියට මාළු පොඩි වෙන්නේ නැති වෙන්න මේ ටික හොඳට කවලම් කරගන්නවා. මාළුන්ගේ පිට වගේම මේ අපි මාළු සුද්ධ කරන මාළුන්ගේ බඩේ තියෙන යන්න එතනත් හොඳට මේ කහ ලුණු ගම්මිරිස් වදින විදියට අතගාගෙන මේක විනාඩි 15ක් විතර තියලා තියන්න. ඊළඟට මම තෙල් එකක් මාළු බෙද ගන්න තරම් ප්‍රමාණවත් තෙල් එකක් ලිපෙන් තියලා ඒකට අපි හදාගනිපු මාළු ටික දාගන්නවා. දැන් මේක එක පැත්තක් හොඳට බැදුනට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳට බැද ගන්න. මේක ගොඩක්ම අඩු ගින්දරේ බැද ගන්න එපා. මේක සාමාන්‍ය ගින්දරේ වගේ බැද ගන්න. මේ ටික හොඳට බැදුනට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ඔයාලට මේ මාළු වගේ ඔළුව වල්ගේ අයින් කරලා මේක මැදින් පොඩි පැල්මක් දාලා තුනී කරලා කොටු හැඩයට වගේ එන විදියට මාළුවා බැද ගන්නත් පුළුවන්. මම මෙතන බීලුණු ගෙඩි 3ක බීලුණු, තක්කාලි ගෙඩියක්, සුදු ලුණු ටිකක්, කමු මිරිස්, නයි මිරිස් ටිකක්, රම්පේ කරපිංචා අරගෙන තියෙනවා. මේ අපි බෙදගනිපු මාළු ටික මේක ගොඩක් බැදිලා වැඩි නැහැ. මේ ගානට බෙදගත්තම තමයි මේක හොඳට කරවල රසට එන්නේ. මම වළඳක් ලිපේ තියලා මේකට පොල් තෙල් මේස හැඳි 3ක් විතර දාගන්නවා. පොල් තෙල් ටික රත් වුණාම මම මේකට සුදු ලුණු, රම්පේ කරපිංචා, නයි මිරිස් ටික, අමු මිරිස් ටික, අපි කපා ගනිපු ලුණු ටික මේකට එකතු කරගෙන ඒ වගේම මේක මාළු නිසා මම මේකට එනසල් ඇටයක්, කරාබුන ටිකක්, පොඩි කුරුඳු කෑල්ලක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට බැද ගන්නවා. මේ ටික පොඩි වෙලාවක් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට ලුණු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි භාගයයි දාගෙන මේක හොඳට කවලම් කරගන්නවා. ලුණු දාද්දි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මාළු වලටත් ලුණු දාලා තමයි බෙදගත්තේ. ලුණු වැඩි වෙන්න පුළුවන් ගොඩක් දාගත්තොත්. මේ ටික පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් විතර ලිපේ තෙම්පරාදු කරගන්න. මම දැන් මේකට අපි හීනියට කපා ගනිපු තක්කාලි ගෙඩි එකතු කරගන්නවා. තක්කාලි ටිකත් මේ විදියට පොඩි වෙලාවක් විනාඩියක් විතර තෙම්පරාදු කරගෙන මම මේකට මිරිස් කුඩු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. කෑලි මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරගන්නවා. මම මෙතන අමු මිරිස්, නයි මිරිස් දෙකම එකතු කරගනිපු නිසා මම මේකට අඩුවෙන් කෑලි මිරිස් එකතු කරගන්නේ. ඔයාලා නයි මිරිස් එකතු කරගත්තේ නැත්නම් කෑලි මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර එකතු කරගත්තට කමක් නැහැ. ඒ ටිකත් පොඩි වෙලාවක් හොඳට තෙම්පරාදු කරගෙන මම මේකට අපි බදගනිපු මාළු ටික එකතු කරගන්නවා. දැන් මේක හොඳටම කවලම් කරගන්න ඕන. මෙහෙම කවලම් කරද්දි මේ මාළු ටිකක් කැඩිලා පොඩි වෙනවා. එතකොට තමයි මේකේ රස වැඩි. හොඳට මේ බැදුම මාළු එක්ක මිශ්‍ර වුණාට පස්සේ මේක හොඳට පොඩි වෙලාවක් කවලම් කරගන්න. එහෙම හොඳට කවලම් කරලා මේක විනාඩි 5ක් විතර ලිපේ අඩු ගින්දරේ තෙම්පරාදු වෙන්න අරින්න. මේ බලන්නකෝ මේක කරවල වගේමයි. ඇත්තටම මේකේ රසත් කරවල බැදුමක් වගේමයි. හරිම රසයි. මේක හදාගත්තට පස්සේ ඉතින් ඇත්තටම වෙන මොනවත්ම ඕනේ නැහැ. බත් කන්න මේකයි බතුයි උනත් කන්න පුළුවන්. හරිම රසයි. කරවල බැදුමකටත් වැඩිය රසයි. අපේ විදේශගත වෙලා ඉන්න යාළුවන්ට හොඳ කරවල ටිකක් හොයාගන්න ටිකක් අමාරුයිනේ. ඉතින් එහෙම අයට මේක හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න.
ඉතින් අදත් මාව බලාගෙන හිටියට ඔයාලට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක හමු වෙමු මේ වගේ තවත් රසවත් රෙසිපියක් සමගින්. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.